සුබ දවසක් ඔයාට. ඔන්න මං අද බිස්කට් වලින් හදන රසම රස කේක් රෙසිපියක් අරගෙන ආවා. මේ කේක් එක හදන්න ඔයාට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය 3ක් විතරමයි. ඒ වගේම ලොකු මුදලක් වියදම් කරන්නේ නැතිව ඔයාට මේ කේක් එක හදාගන්න පුළුවන්. වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. මුලින්ම අපිට ඕනි වෙනවා බිස්කට්. ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එක මෙන්න මේ බිස්කට් වර්ගය හොයාගන්න. මේ එක පැක් එකක බිස්කට් 13ක් තියෙනවා. ඉතින් බිස්කට් 26ක් තමයි මම මේ කේක් එක හදන්න පාවිච්චි කරන්නේ. මේ විදිහට මම බිස්කට් පැකට් එක කඩලා බිස්කට් ටික බෝල් එකකට දාගන්නවා. ඔයාට හරියම ලේසියෙන් මේ කේක් එක හදාගන්න පුළුවන්. ඒ වගේම oven එකක් ඕනි වෙන්නේත් නැහැ. මෙතන බිස්කට් 26ක් තියෙනවා. අපි බලමු දැන් කේක් එක කොහොමද හදන්නේ කියලා. මේ විදිහට මං බිස්කට් එකේ තියෙන ක්‍රීම් ටිකයි බිස්කට් එකයි වෙන් කර ගන්නවා. ඒකට ඔයාලට පොඩි හැන්දක් හරි එහෙම නැත්නම් මේ වගේ පිහියක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ රස රෙසිපි ගැන ඉස්සරහටත් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. channel එක ගැන යෝජනා චෝදනා වගේම ඔයාලගේ අදහසුත් comment section එකේ ලියාගෙන යන්න. හැමදාමත් වගේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මම description එකේ ලියලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට බලන්න පුළුවන්. ඔන්න මම දැන් බිස්කට් ටිකයි ක්‍රීම් ටිකයි වෙන් කරගෙන ඉවරයි. දැන් මේ බිස්කට් ටික හොඳට කුඩු කරගන්න ඕනි. බ්ලෙන්ඩ් කරලා හරි එහෙම නැත්නම් කොටලා හරි ඔයාලට මේක කුඩු කරගන්න පුළුවන්. ඔන්න මම කුඩු කරගෙන ආවා. දැන් මේ බිස්කට් කුඩු එකට ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරලා බැටර් එක හදා ගන්න ඕනි. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් ටික ටිකම ඔයාලා එකතු කරන්න. නැත්තම් දියාරු ගතිය වැඩි වෙයි. මට මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 120ක් වගේ ගියා. තාම අපේ බැටර් එක තද ගතියයි. ඉතින් මම තව ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරලා මිශ්‍ර කරගන්නවා. කලවම් කරගන්න විස්ක් එකක්ම ඕන වෙන්නේ නැහැ. ඔයාලට හැන්දකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි බිස්කට් බැටර් එකට කලින් වෙන් කරගත්ත ක්‍රීම් ටිකත් එකතු කරනවා. ඊළඟට හොඳට මිශ්‍ර කරගන්න ඕනි. තවත් ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි දෙකක් වගේ මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. දැන් බේකින් පවුඩර් තේ හැඳි 1/2ක් මම එකතු කරනවා. බේකින් පවුඩර් එකතු කරපුවාම තමයි කේක් එක ලස්සනට අපිට හදාගන්න පුළුවන්. අවසානයේදී බැටර් එක තදත් නැති දියත් නැති මෙන්න මේ පදමට හැදිලා තියෙන්න ඕනි.
දැන් කේක් එක දාන භාජනය අරගෙන ඔයිල් පෙපර් එකක් මේ විදිහට මම දාගන්නවා. ඊළඟට අපි හදාගත්ත කේක් බැටර් එක මේ භාජනයට එකතු කරනවා. ඔයාලට මේ කේක් එක ලිපේ වගේම රයිස් කුකර් එකෙත් හදාගන්න පුළුවන්. අද මම මේක ලිපේ හදාගන්නේ. මේ විදිහට ලිපේ තියලා විනාඩි 40ක් මම මේක ස්ටීම් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 40කට පස්සේ මේ වෙලාවේ හොඳට කේක් එක තැඹිලා තියෙන්නේ. දැන් අපි කේක් එක ලිපෙන් බාලා නිවෙන්න පැත්තකින් තියාගන්නවා. ඒ අතරෙදි මම කේක් එක ඩෙකරේට් කරගන්න චොක්ලට් එක හදාගන්නවා. ඔයාලා කැමති චොක්ලට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. චොක්ලට් ටික කඩලා මේ විදිහට මම බෝල් එකකට එකතු කරගන්නවා. ඊළඟට උණු වතුර භාජනයකින් තියලා ඩබල් බොයිල් කරලා මෙන්න මේ වගේ චොක්ලට් එක තිය කරගන්නවා. මේ වෙලාවේදී කේක් එක හොඳට නිවිලා තියෙන්නේ. දැන් අපි කේක් එක අනිත් පැත්ත හරවගෙන අපි දාගත්ත තෙල් කොලයත් මේ විදිහට පරිස්සමට ගලව ගන්නවා. ඊළඟට අපි දිය කරගත්ත චොක්ලට් කේක් එක උඩට දාලා කේක් එක ඩෙකරේට් කරගන්නවා. කේක් එක ඔයාලා කැමති විදිහකට ඩෙකරේට් කරගන්න. කේක් එක උඩින් චොක්ලට් ගාලා ග්‍රේට් කරගත්ත චොක්ලට් කුඩු ටිකකුත් මම ඒ උඩින් දාගත්තා. ඊළඟට හීනියට කපාගත්ත රටකජු ටිකක් මම මේ විදිහට වටේට දාගන්නවා. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කේක් එකක් තමයි මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. වැඩි වියදමක් යන්නෙත් නෑ. මේ වගේ රස රෙසිපි දිගටම බලන්න. ඉතින් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ යෝජනා චෝදනාත් comment section එකේ ලියාගෙන යන්න. අලුත් රෙසිපියක් අරගෙන ආයෙත් දවසක එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.